2026 අවුරුද්දේදී අඳුන්ලා දෙන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන දැනුවත්ද? අපි අද බලමු ඒ ගැන විශේෂ කාරණා කිහිපයක්. 2026 අවුරුද්දේදී එක ශ්‍රේණියේ ඉඳන් 6 ශ්‍රේණිය දක්වා ශ්‍රේණීන් වලට විතරයි මේ විෂය මාලා ප්‍රතිසංස්කරණය කිරීම අඳුන්වලා දෙන්න සැලසුම් කරලා තියෙන්නේ. එතනින් පස්සේ පියවරෙන් පියවර අනෙකුත් ශ්‍රේණීන් සඳහාත් මේ විෂය මාලා ප්‍රතිසංස්කරණය කිරීම සැලසුම් කරලා තියෙනවා. 2029 වෙනි අවුරුද්ද වෙනකොට 9 ශ්‍රේණියේ ඉන්න සිසුන්ට නිපුණතා පරීක්ෂණයක් හඳුන්වලා දෙන්න සැලසුම් කරලා තියෙනවා. මේකෙදි මේ ඇගීමේදී මූලික වශයෙන්ම සාක්ෂරතාවය, ගණිතමය හැකියාව වගේම නිශ්චිත ක්ෂේත්‍රයක තවදුරටත් අධ්‍යාපනය හැදෑරීමට ඇති නැඹුරුව ඇගීමට ලක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි හැමෝම කතා කරන පාසල් වේලා පාසලේ එක් කාල පරිච්ඡේදයක් විනාඩි 50ක් දක්වා වැඩි කරන්නත් මුළු පාසල් කාලය විනාඩි 30කින් දීර්ඝ කරන්නත් සැලසුම් කරලා තියෙනවා. ඒ අනුව A level සහ O level නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පළමුවෙනි අපොස සාමාන්‍ය පෙළ විභාගය 2029 වෙනි අවුරුද්දෙත් අපොස උසස් පෙළ විභාගය 2031 වෙනි අවුරුද්දෙත් පවත්වන්න සැලසුම් කරලා තියෙනවා. මේකෙදි ළමයින්ට ශාස්ත්‍රීය වශයෙන් වගේම වෘත්තීය විෂය ධාරාවලින් තමන්ගේ විෂයන් තෝරා ගැනීමට අවස්ථාව ලබා දීලා තියෙනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන අපි තවදුරටත් ඉස්සරහට කතා කරමු. ඉතින් ඒ ගැන දැනගන්න දැනුවත් වෙන්න අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න.